සම්ප්‍රදායට අයත් මංගලම් නර්තනය. මංගලම් කියන වචනය උඩරට සම්ප්‍රදායේ බොහෝ තැන්වල යොදා ගන්නවා. මංගලම් මාත්‍රය. දැන් උඩරට නැටුමේ සංජු 18 වන්නම නටලා ඊට පස්සේ කෝපායත්කාරිය නටලා උඩරට වෙස්පන්දිනවා. වෙස්පත් පළඳනවා. වෙස්පත්ව පළඳවලා ඉස්සෙල්ලම නටන්නේ මංගලම් මාත්‍රය. මංගලම් ජය මංගලම් ජය මංගලම් මංගලම් සුභ මංගලම් මේ විදිහට කියලා මංගලම් මාත්‍රය තමයි ඉස්සෙල්ලම රංගනයේදී. දැන් මේ පායිපත් පැලඳු ශිල්පිනියනෝ පායිපත් පැලඳීමෙන් පස්සේ ඉස්සෙල්ලම ඉදිරිපත් කරන්නේ මංගලම් මාත්‍රය. මෙය අර හැම මොහොතකම සුබ දෙයක් කිරීම තුළින් ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් කරන රංගනයක්. අද මේ මංගලම් නර්තනය ආශිර්වාද පවත්වන්නේ කාටද? දෙවිහාමුදුරුවන්ට. දෙවිහාමුදුරුවෝ වල්ලි මාතා දෙවඟන බැහැ දකින්න යන ගමනේදී දෙවිහාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් මේ කරන්නේ. අපි ITV සමග පෙරහැර කියවන්න එහෙමයි අපි ආරාධනා කරේ. අපි ඔන්න අවස්ථාව දෙමු මේ උඩරට ගැටබෙරය. එහෙම නැත්නම් මේ ගැටබෙර නාදයට මේ නරඹන අයට සවන්පත් එකතු කරන්න පුංචි වෙලාවක් හදා දෙමු.